දැනට දින කීපයකට කලින් කොටහේනේ පදිංචිව සිටි හම්සිකා නමැති පාසල් ශිෂ්‍යාව සීදි විහානි කරගත්තා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල කතා කරන සමාජයත් දෙමළ කතා කරන සමාජයත් එකසේ කම්පාවට පත් වෙලා ඉන්නවා. හම්සිකාගේ අම්මා ලංකා ගුරු සංගමයත් සමග පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා මගේ දුවට අත්වෙච්ච ඉරණම තවත් කිසිම ළමයෙකුට අත්වෙන්න දෙන්න එපා කියලා. ඒක හරි අනුවේදනීය ඉල්ලීමක්. මම හිතනවා මේ දරුවෝ ඉන්න ඕනම අම්මා කෙනෙක් මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් නැවත ඒ තමුන්ගේ දරුවගේ ජීවිතය ලබා ගන්න බැරි නිසා කරන සාධාරණ තාමත්ම මානුෂික ඉල්ලීම තමයි මේ වගේ විපතක් තවත් දරුවෙකුට වෙන්න දෙන්න එපා කියන එක. මේ වීඩියෝ එක මම කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් නැතුව ඒ හම්සිකාගේ අම්මගේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන්ද කියන කාරණේ විමසලා බලන්න. සාකච්ඡා කරන්න. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් නැතුව හම්සිකාට අත්වෙච්ච ඉරණම තවත් කිසිම ළමයෙකුට අත් නොවෙන්න තවත් කිසිම ළමයෙකුට එවැනි ඉරණමක් අත් නොවෙන වාතාවරණයක් වටපිටාවක් හදන්න පුළුවන්ද කියන කාරණය මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හම්සිකාගේ මරණයෙන් කම්පාවට පත් වෙලා ඉන්න සමාජයේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් ප්‍රධාන පාර්ශව 3කට චෝදනා එල්ල වෙනවා. එක පාර්ශවයක් තමයි ජාතික ජන බලවේගය. තවත් පාර්ශවයක් ළමා ආරක්ෂක අධිකාරිය. අනික් පාර්ශවය අධ්‍යාපන අමාත්‍යාංශය. මෙන්න මේ පාර්ශව 3ට ජනතාවගෙන් එල්ල වෙන චෝදනා විමසලා බැලුවම හම්සිකාට වෙච්ච දේ තවත් ළමයෙකුට නොවෙන්න සිදු කළ යුතු සිස්ටම් චේන්ජස් නැත්නම් ක්‍රම වෙනස්කම් මොනවද කියන එක අනාවරණය කරගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. අපි බලමු ජාතික ජන බලවේගයට ජනතාවගේ පැත්තෙන් එල්ල වෙන චෝදනාව මොකක්ද කියලා. ජාතික ජන බලවේගයට එල්ල වෙන්නේ ජාතික ජන බලවේගයේ සමාජිකෙක් නැත්නම් ජාතික ජන බලවේගයේ අපේක්ෂකෙක් වෙච්ච අර ටියුටරි අයිතිකරු ආරක්ෂා කිරීම මේ චෝදනාවලින් ආරක්ෂා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කටයුතු කරනවා කියලා. එහෙම ජනතාවට හිතෙන්නේ නැත්නම් එහෙම චෝදනාවක් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ ටියුටරි අයිතිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා එළියට ඇවිත් මාධ්‍යයට නිදහසට කරුණු කිව්වා. මාධ්‍ය ඉදිරියේ නිදහසට කරුණු කිව්වා. අන්න ඒ වීඩියෝව ජාතික ජන බලවේගයේ මුදල් ගෙවලා ප්‍රචාරය කරන Facebook පිටුවේ පළ කරලා තියෙනවා. එතකොට බැලුමට ඕනම කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙනවා. ජාතික ජන බලවේගය ගැන මේ ටියුටරි අයිතිකරු ඔහුට එල්ල වෙන චෝදනා වලින් ආරක්ෂා කරන්න ජාතික ජන බලවේගය ඉදිරිපත් වෙලා කටයුතු කරනවා කියලා. මේක තමයි අත් වශයෙන්ම මෙතෙක් පැවති සිස්ටම් එක. සාමාන්‍යයෙන් මීට පෙර පැවති හැම ආණ්ඩුවක්ම ඒ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ මොන වැරදි කරත් තමුන්ගේ පාක්ෂිකය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා. මේක තමයි තිබුණ සිස්ටම් එක.
ඒතර මේක වෙනසක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔය 2022 අරගලයේ සිට ජනතාවගේ ඉහළම අපේක්ෂාව තමයි මේ සිස්ටම් චේන්ජ් එකක් කියන එක. ක්‍රම වෙනසක්. ඒතකොට දැන් වුණත් ඇත්ත වශයෙන්ම ජාතික ජනබලවේගය ඒ තමුන් මුදල් ගෙවලා ප්‍රචාරක කටයුතු කරන ඒ Facebook පිටුවෙන් මේ ටියුටරි අයිතිකාරයාගේ වීඩියෝ එක ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන වීඩියෝ එක ඉවත් කරලා දැන් මනම් යම්කිසි විශ්වාසයක් ජනතාව තුළ ගොඩ නැගෙනවා මේ මාලිම ආණ්ඩුව යටතේ සිස්ටම් චේන්ජ් එකක් සිද්ධ වෙයි කියලා. ඊටත් එහාට ගිහිල්ලා ජාතික ජනබලවේගයට පුළුවන් මේ තමුන්ගේ පාක්ෂිකයට නැත්නම් ටියුටරි අයිතිකරුට කියන්න ඔබට ඉදිරිපත් වෙලා තියෙන ඔබට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන මේ අපරාධ චෝදනාවලින් නිදහස් වෙලා එන්න කියලා කියන්න පුළුවන්. කියලා ඔහුගේ ජාතික ජනබලවේගයේ සමාජිකත්වයක් තියෙනවා නම් తాවකාලිකව ඒක අත්හිටවන්න පුළුවන්. අන්න එහෙම කළා නම් අන්න එහෙම කළොත් පැහැදිලිවම ඒක අපිට කියන්න පුළුවන් සිස්ටම් චේන්ජ් එකක් කියලා. මොකද මෙතෙක් පැවති ක්‍රමයට වෙනස්ව ජනතාව අපේක්ෂා කරන ඒ යුක්තිය සාධාරණය ඉටු කර ගැනීම සඳහා ඒ පියවර ඉවහල් වෙන නිසා. ඊළඟට බලමු ළමා ආරක්ෂක අධිකාරියට ජනතාවගේ පැත්තෙන් එල්ල වෙන ප්‍රධාන චෝදනාව මොකක්ද කියලා. ඒ චෝදනාව තමයි අපයෝජනයට ලක් වෙන ළමයි නැත්නම් එවැනි අකටයුතු වලට අපරාධයකට බඳුන් වෙන ළමයි ওই ළමයින්ගේ බාරකරුවෝ ළඟට එනකම් බලා ඉන්නවා කියන එක. ළමා ආරක්ෂක අධිකාරියට එනතුරු බලා ඉන්නවා කටයුතු කරන්නේ. ඒක තමයි චෝදනාව. ඊට පස්සේම ළමා ආරක්ෂක අධිකාරියට තියෙනවා හදිසි ඇමතුම් අංකයක් අර සුවසැරියට වගේ 1929. සුවසැරියට තියෙන 1990 අපි දන්නවා ඈත ගම් දනව්වල වුණත් සාමාන්‍ය මිනිස්සු මේ 1990 දන්නවා. 1990ට කතා කරපුවම සුවසැරිය එන බව තමුන්ගේ පිහිටට එන බව දන්නවා. දැන් ඒ වගේ ළමා ආරක්ෂක අධිකාරිය සතු ඒ හදිසි ඇමතුම් අංකය 1929ට ඇයි හම්සිකා කතා නොකරේ? ඇයි හම්සිකාගේ පවුලේ කවුරුත් කතා නොකරේ? මේක තමයි අහන්න ඕන ප්‍රශ්නේ ළමා ආරක්ෂක අධිකාරිය. ඒක තමයි මෙතෙක් පැවති සිස්ටම් එක. එතකොට මේ තවදුරටත් එහාට ගිහිල්ලා මේ හදිසි ඇමතුම් අංකය 1929 ළමයි කී දෙනෙක් ළඟ තියෙනවද? දෙමව්පියෝ කී දෙනෙක් දන්නවද? ඔවුන්ගේ දුරකථන වල මේ අංකය තියාගෙන ඉන්නවද? කී දෙනෙක් දෙමව්පියෝ මේ අංකයට කතා කරනවද? උන්ට විශ්වාසයක් තියනවද මේ අංකයට කතා කරොත් උන්ට අවශ්‍ය පිහිට ලැබෙයි කියලා? මේක ඉඳලා බලන්න පුළුවන් ළමා ආරක්ෂක අධිකාරියට. ඊට පස්සේ අර සුවසෙරියේ අංකය වගේ හදිසි ඇමතුම් අංකය වගේ මේ ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකය 1929ක් ඉතා විශ්වාසයෙන් දෙමව්පියෝ සහ ළමයි පාවිච්චි කරන තත්ත්වයක් ඇති කළොත් නැත්නම් ඒ සඳහා අවශ්‍ය මුලපිරීම් කළොත් ඔන්න සිස්ටම් චේන්ජ් එකක් මේ ආණ්ඩුව යටතේ සිදු වෙනවා කියන විශ්වාසය ජනතාව තුළ ඇති වෙයි. ඊළඟට අපි බලමු අධ්‍යාපන අමාත්‍යාංශයට එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදනාව මොකක්ද කියලා. ළමයින්ගේ ආරක්ෂාව සහතික කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා කියන චෝදනාව තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට එල්ල වෙලා තියෙන්නේ. ඒක ඊටම සාධාරණයි. මොකද මේ ළමයා හම්සිකා ඒ වෙනකොට ඉගෙන ගත්ත පාසල බම්බලපිටිය හින්දු බාලිකා විද්‍යාලය. ඉතින් මේ හම්සිකා තමුන්ට මේ ගණිත ගුරුවරයාගෙන් කරදරයක් වුණා කියලා විදුහල්පතිනියට පැමිණිලි කරා. හම්සිකා අම්මත් එක්ක ගිහිල්ලා පැමිණිලි කරුව බව තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි විදුහල්පතිනියට මේක හම්සිකා පැමිණිලි කරලා තියෙනවා තමුන්ට කරදරයක් වුණා මේ ගණිත ගුරුවරයාගෙන් කියලා. එතකොට දැන් මේ විදුහල්පතිනිය කියන්නේ ගුරුවරයෙක්. එතකොට මේ අධ්‍යාපනය ගැන අපි කතා කරනකොට අධ්‍යාපනයේ තියෙනවා අග්‍රඵලය කියලා එකක්. අග්‍රඵලය කියලා සලකන දෙයක්. ඒ කියන්නේ අපි මිනිස්සුන් හැටියට උපදින අපි සැබෑ මිනිස්සුන් බවට පත් කරන්න අත්පත් කරගත යුතු හැකියා තුනක් තමයි මේ අධ්‍යාපනයේ අග්‍රඵලයේ හැටියට සලකන්නේ.
මනෝවිද්‍යාවේ ඒවා higher order cognitive skills කියලා සඳහන් කරනවා. කියන්නේ උසස් හැකියාව, උසස් බුද්ධිමය හැකියාව, උසස් මානව හැකියාව කියලා කියන්න පුළුවන්. මොනවද මේ අධ්‍යාපනයේ අග්‍රඵලයේ හැටියට සලකන මේ හැකියාව තුන? විචාරාත්මකව සිතීමේ හැකියාව. ඒ කියන්නේ කවුරුත් කියන දෙයක් හරි දීලා තියෙන දෙයක් හරි සම්ප්‍රදාය හරි ආවට ගියාට පිළිගන්නේ නැතුව හොඳට වග විභාග කරලා සත්‍ය අනාවරණය කර ගැනීම, ඇත්ත නැත්ත අනාවරණය කර ගැනීම. විචාරාත්මක සිතීමේ හැකියාව. දෙක සහකම්පනය. අනේකාගේ දුක සතුට දෙකම අනිකාට වගේම දැනෙන තත්ත්වයක් තමුන් තුළ ඇති කර ගැනීම, වර්ධනය කර ගැනීම. සහකම්පනය. අනිත් එක නිර්මාණාත්මක පරිකල්පනය. ඒ කියන්නේ ඕනම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්, ඕනම කාර්යයක් සම්බන්ධයෙන් අලුතෙන් හිතන්න, අලුතෙන් ක්‍රියා කරන්න ඇති හැකියාව. කියන්නේ විචාරාත්මක සිතීමේ හැකියාව, සහකම්පනය සහ පරිකල්පනය, නිර්මාණාත්මක පරිකල්පනය. කියන්නේ මෙන්න මේ උසස් මානව හැකියාව තුන තමයි අධ්‍යාපනයේ අග්‍රඵලය හැටියට සැලකන්නේ. ඒතර මේ අධ්‍යාපනයේ අග්‍රඵලය ළමයින්ට ලබා දෙන්න නම්, ළමයින්ට දෙන්න නම් අනිවාර්යයෙන් මේවා අධ්‍යාපනය කරන අය තුල තියෙන්න ඕනේ. කියන්නේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන නිලධාරීන් තුල අනිවාර්යයෙන්ම තියෙන්න බෑ. ඒතර දැන් මේ විදුහල්පතිනිය තුල මේ කියන අධ්‍යාපනයේ අග්‍රඵලය විචාරාත්මකව සිතන්න පුළුවන්කම තිබුණා නම්, සහකම්පනයේ තිබුණා නම්, අලුතින් සිතන්න හැකියාව තිබුණා නම්, ඇය මේ හම්සිකාට සවන් දීලා අඩුව තරමින් හම්සිකාට කියන්නේ නැද්ද? විදුහල්පතිනිය තුලේ සහකම්පනයේ තිබුණා නම්, හම්සිකා කිසි දෙයකට බය වෙන්න එපා, ඔයත් එක්ක මම ඉන්නවා කියලා කියන්න පෙළඹෙන්නේ නැද්ද? එහෙම වුණා නම් හම්සිකාගේ හිත පිරෙන්නේ නැද්ද? මට මේ පාසලෙන් ආරක්ෂා පාසල තුල සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා කියන එක. එහෙම වුණා නම් හම්සිකාට ජීවිතේ පවේද? කල්පනා කරලා බලන්න. විචාරාත්මක සිතීම අත්පත් කරගෙන තිබුණා නම් විදුහල්පතිනිය මේ වගේ සිද්ධියක්, මේ වගේ පැමිණිල්ලක් ආවම තමුන්ට මොනව හිතුණත් ඒ මොහොතේ ආවට ගියාට තීන්දුව ගන්නවද? නැහැනේ. ඒක විනය කමිටුවට එක්ක මේ ප්‍රශ්නේ යොමු කරනවා. එහෙම නැත්නම් ඒකට සුදුසු ගුරුවරු 3 දෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් කමිටුවක් පත් කරලා මූලික විමර්ශනයක් කරනවා. මේක සාමාන්‍ය දේවල්. සාමාන්‍ය රජයේ සේවයේ ඉන්න ඕනම කෙනෙක් දන්න දේවල්. ඒතර මේ මූලික විමර්ශනයක් කරා නම් ඒ වාර්තාවෙන් විදුහල්පතිනිය දැනගන්නවා. ඒ වාර්තාවෙන් ලැබෙන නිරීක්ෂණ හා නිර්දේශ වලින් විදුහල්පතිනියට අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. ඒ කියන්නේ මේ මූලික විමර්ශන වාර්තාව අතර ගත්තම තවදුරටත් විදුහල්පතිනියට පෙනී යනවා නම් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන බලන්න ඕන කියලා. ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට අවශ්‍ය නම් අනිකුත් ඒ කායික වෛද්‍යවරු ළඟට යොමු කරලා අනේ ලබා ගන්න පුළුවන් අත් වශයෙන්ම මේ හම්සිකාට මොකක්ද සිදු වෙලා තියෙන්නේ කියන එක. එතනින් එහාට විදුහල්පතිනියට දිගටම කටයුතු කරගෙන යන්න බොහොම පහසුවෙන් ඊට පස්සේ පුළුවන් වෙනවා. මොකද ඇත්ත ඇති හැටියෙන් තමුන් අනාවරණය කරගත්තට පස්සේ අවශ්‍ය නම් දෙපාර්තමේන්තුවට අධ්‍යාපන නිලධාරීන්ට පැමිණිලි කරන්න පුළුවන්. නැත්නම් අපි හිතමු හම්සිකාට තියෙන යම්කිසි මානසික ගැටලුවක් නම් ඒකට වෙනම ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ මොනම පැත්තකට යන්න පුළුවන්. හම්සිකාවත් ආරක්ෂා කරගෙන. නමුත් ඒ කිසිවක් සිද්ධ වුනේ නැති බව තමයි හම්සිකාගේ අම්මා අධිකරණයට ප්‍රකාශ කරලා තියෙන දේවල් වලින් පේන්නේ. කොහොම වුණත් හම්සිකා ගේ අම්මා වෛද්‍යවරු හමු වෙලා තියෙනවා. වෛද්‍ය වාර්තා ලබාගෙන තියෙනවා. ඒ අනුව වෛද්‍යවරුත් පොලිසියටත් මේක පැමිණිලි කළා. මේක එක පැත්තකින් අධිකරණය දක්වා ගිහිල්ලා තියෙනවා. අර හම්සිකාට හිරිහැර කරයි කියන ගුරුවරයා අත්අඩංගුවට අප පිට නිදහස් කරලා තියෙනවා. දැන් එතකොට බොහොම පැහැදිලි අධ්‍යාපන අමාත්‍යාංශය තුල මේ හම්සිකාට වූ මේ විපතට ප්‍රධාන හේතුව මොකක්ද කියන එක. ඒ කියන්නේ විදුහල්පතිනිය ඇතුළු ඒ ගුරුවරුන්ගේ ගුණාත්මක බව, ගුරුවරුන්ගේ ගුණය අවශ්‍ය පමණට සංවර්ධනය වෙලා නැතිකම තමයි මෙතන මේ හම්සිකාට මේ පාසලෙන් අවශ්‍ය උපකාරය නොලැබෙන්න හේතු වුනේ.
එහෙම නූනනයි ගුරුවරු ඒ නිසි ප්‍රමිතියෙන් යුතු ගුරුවරු හිටියානම් ඒ පාසලේ අඩුම තරමින් එක්කෙනෙක්ගෙන් හරි හම්සිකාගේ හිත පිරෙන්න ඇයට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහට හම්සිකා කිසි දෙයකට බය වෙන්න එපා මම ඔයත් එක්ක ඉන්නවා දිගටම කියන වචන ටික කියවෙන්න ඕන නේද? නමුත් ඒ බවක් කිසිම තැනකින් වාර්තා වෙන්නේ නැහැ නේද? එතකොට දැන් ඒතර අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනකොට ඔය හම්සිකාගේ මරණයෙන් පස්සේ දැනගන්න ලැබෙන හැටියට කමිටුවක් තමයි පත් කරලා තියෙන්නේ මේකට මේ හේතු වර්ග විභාග කරලා විසඳුම් දෙන්න. නමුත් ඒක තමයි ඉතින් පැරණි සිස්ටම් එක පරණ ක්‍රමය. නමුත් ඇත්ත වශයෙන්ම බොහොම පැහැදිලි අධ්‍යාපන අමාත්‍යාංශයට බොහොම පැහැදිලි වෙන්න ඕනේ කොතනද ලෙඩේ තියෙන්නේ කියන එක. නැත්තම් මොකද්ද ඇත්තටම රෝගයට හේතුව කියන එක. ඒක ගුරු වෘත්තියේ ගුණාත්මක භාවය. එතකොට මේකට අපි මේ නිදසුනක් හැටියට ගන්නවා නම් ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ලෝකේ දැනට හොඳම අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාත්මක වන ෆින්ලන්තයේ මේ ගුරුවරු අවුරුදු 5ක් ඊටම දැඩි පුහුණුවකට ලක් කරනවා. ඒ කාලය තුල උන්ට අධ්‍යාපන විද්‍යාව මනෝවිද්‍යාව පිළිබඳ දැනුමත් ඉගෙනීම් ක්‍රියාවලිය පිළිබඳව පුහුණුවක් අංග සම්පූර්ණ පුහුණුවකුත් ලැබෙනවා. ඒතකොට මේ පුහුණුව අවසන් වෙනකොට ඔවුන් අධ්‍යාපන ප්‍රති උපාධිධාරීන් බවට පත් වෙනවා. මුන් සියලු දෙනාම විශේෂඥ වෛද්‍යවරු වෙන තත්යකට පත් වෙනවා. ඊට පස්සේ රජයෙන් අර වෛද්‍යවරුන්ට නීතිඥයෝ වගේ ලංකාවේ වෛද්‍යවරු නීතිඥයෝ වගේ රජයෙන් ඔවුන්ට බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ බලපත්‍රයක් ලබාගෙන ගුරු වෘත්තියට ඇතුල් වෙනකොට ඔහු ආචාර ධර්ම පද්ධතියකින් බැඳෙනවා. එවැනි ගුරු වෘත්තියක ගුරුවරුන්ගෙන් ළමයින්ට පූර්ණ ආරක්ෂාව විනා කිසිසේත්ම අගතියක් සිදු වෙයි කියලා හිතන්න කිසිම හේතුවක් නැහැ. එතකොට අපේ රටේ ගුරු වෘත්තිය අන්න එවැනි ජාත්‍යන්තර ප්‍රමිතියට, ජාත්‍යන්තර මට්ටමට ඉහළට සංවර්ධනය කිරීම තමයි අත් වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙලාවේ අවධානය යොමු වෙන්න ඕන කේන්ද්‍රීය කාරණේ. දැන් මෙතනින් එහාට තවත් ටිකක් එහාට ගියොත් මේක තවත් මේ පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ පාසලෙන් අවශ්‍ය දේ සිදු නොවුනත් හම්සිකාගේ අම්මා හම්සිකාව වෛද්‍යවරු ළඟට යොමු කරලා තියෙනවා. ඒතර වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි එක අවස්ථාවකදී වෙනත් පාසලකට හම්සිකා ඇතුළත් කරනවා. ඒ පාසලේ හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා කියලා තමයි හම්සිකා අධිකරණයට කියලා තියෙන්නේ. නමුත් ඒ කොටහේන පාසලේ ඉගෙන ගන්න අතර අර ටියුටරියට යනවා කොටහේන. ඒ ටියුටරියට ගියාම ඒ ටියුටරි අයිතිකරුගේ හැසිරීම නැත්නම් ඔහු කරපු කියපු දේවල් තමයි මේ මරණයට ආසන්න හේතු වුණේ කියලා තමයි හම්සිකාගේ අම්මා අධිකරණයට ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන තවත් කාරණයක් මතුවෙනවා. අර ගුරු වෘත්තියේ ගුණාත්මක භාවයට අමතරව තවත් වැදගත් කාරණයක්. ඒ තමයි පාසලේ උගන්වන විෂයන් වලටම ටියුෂන් පන්ති වලට මුදල් ගෙවලා ටියුෂන් පන්ති වලට යන්නට සිදුවීම. මේක තමයි අධ්‍යාපනයේ තියෙන ලොකුම අසාධාරණ. අර මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන විදිහට අධ්‍යාපනයේ විකාරය තියෙන ලොකුම විකාරය තමයි මේක. يعني පාසලේ උගන්වන විෂයන් වලටම මුදල් ගෙවලා ටියුෂන් ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් ඊටාම පැහැදිලි අපේ රටේ අධ්‍යාපනයේ කේන්ද්‍රීය ප්‍රශ්නේ මොකක්ද කියන එක. අධ්‍යාපනයේ කියන්නේ ගුරුවරුන්ගේ ගුරු වෘත්තියේ ගුණාත්මක භාවය සහ අධ්‍යාපනයේ තියෙන අසාධාරණය. ඒතර ගුරු වෘත්තියේ ගුණාත්මක භාවය අර කලින් සඳහන් කරපු විදිහට ඉහළ මට්ටමකට සංවර්ධනය කරොත් ඒතර පාසලේ උගන්වන විෂයන් වලට තවත් කාගෙන් හරි ඉගෙන ගන්න මුදල් ගෙවලා ඉගෙන ගන්න ටියුෂන් පන්ති වලට යන්න අවශ්‍යතාවයක් ඇති වෙනවද? කිසියෙත් එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඊටම පැහැදිලි දැන් කේන්ද්‍රීය ප්‍රශ්න. ඒකකට පුදුමත් හිතෙනවා මට. දැන් මේ ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ සඳහා ඉදිරිපත් කරපු මේ මැතිවරණ ප්‍රකාශනයේ මේ අධ්‍යාපනයේ තියෙන මූලික ගැටලුවට කේන්ද්‍රීය ප්‍රශ්නෙට විසඳුම පැහැදිලිව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය වෘත්තියට වෛද්‍ය සභාව වගේ ගුරු වෘත්තියට ගුරු වෘත්තික සභාවක්
පිහිටවන්න ඕන කියන එක. වෛද්‍ය වෘත්තියට වෛද්‍යවරු පුහුණු කරන්න වෛද්‍ය විද්‍යාල තියෙනවා වගේ ගුරුවරු අර ජාත්‍යන්තර මට්ටමට පුහුණු කරන්න විද්‍යාපීඨ එකතු කරලා අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටවන්න ඕන කියන එක. මේ යෝජනා දෙකම ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක ක්‍රියාවට පරිවර්තනය කරන්නයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් එසේ තිබියදී හම්සිකාගේ ප්‍රශ්නය ආවම අධ්‍යාපන අමාත්‍යාංශය දැනට කමිටුවක්පත් කරන එක තමයි කරලා තියෙන බව අපිට වාර්තා වෙන්නේ. එතකොට දැනට තියෙන සිස්ටම් එකේ ප්‍රතිඵල තමයි ওই පාසලෙන් සහ පාසලේ යන ගමන් ටියුටරියට යන්න සිදුවීමෙන් අපිට පෙන්වන්නේ. ඒක තමයි දැනට තියෙන සිස්ටම් එක. ඒතකොට මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා තමයි අර ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන විදිහටම අධ්‍යාපන වෘත්තීය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්න අවශ්‍ය පියවර ගත යුතු තිබෙන්නේ. ඉතින් ඊ타මත්ම පැහැදිලි මේ ජාතික ජනබලවේගයට එල්ල වෙලා තියෙන චෝදනා, ළමා ආරක්ෂක අධිකාරියට එල්ල වෙලා තියෙන චෝදනා, අධ්‍යාපන අමාත්‍යාංශයට එල්ල වෙන චෝදනා සැලකිල්ලට ගත්තම සිස්ටම් චේන්ජ් කියන එක, සිස්ටම් චේන්ජ් නැත්නම් ක්‍රම වෙනසක් තමයි නැවත මෙවැනි තත්ත්වයක් කිසිම දරුවෙකුට හම්සිකාට සිදු වූ විපත වැනි විපතක් කිසිම දරුවෙකුට අත් නොවෙන්න අවශ්‍ය වන්නේ පැහැදිලිවම සිස්ටම් චේන්ජ් එකක් කියන එක සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඉතින් දැන් තවදුරටත් අපි මේ ගැන කල්පනා කරොත් අපි හිතමු කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ රටේ ගුරු වෘත්තිය ඒ වගේ අර ජාත්‍යන්තර මට්ටමට නැත්නම් ඒ උසස් මට්ටමට වැඩි දියුණු කරන්න අවුරුදු ගණනාවක් යයි නේද කියලා. ඔව්. මම අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් හැටියට කියන්න පුළුවන් දැනටමත් අඩුම තරමේ 100 ගණනක් හරි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිසැකවම 100 ගණනක් හරි ඒ ජාත්‍යන්තර මට්ටමට ජාත්‍යන්තර මට්ටමේ ගුරුවරු අපි අතර ඉන්නවා. ගුරුවරු විදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරීන් අතරේ 100 ගණනක් හරි ජාත්‍යන්තර ප්‍රමිතිය යුතු පුද්ගලයෝ ඉන්නවා. දැන් මේකනේ වගා කරගන්න තියෙන්නේ. මේ සඳහා කොහොමවත් අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් යන්න පුළුවන්. මොකද ඊට වැඩි නෑ යන්නේ නෑ. මොකද ඒකට අවශ්‍ය බොහෝ පහසුකම් දැනටපත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු තියෙනවා. අවශ්‍ය වෙන්නේ මේ වැඩේට මුල පුරන්නයි. අධිෂ්ඨානයක් ඇතුව. එතකොට කොහොම නමුත් අවුරුදු මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ කියන්නේ අධ්‍යාපන වෘත්තියම සමස්තයක් වශයෙන් මේ ජාත්‍යන්තර මට්ටමට නගා සිටවන්න කිසියම් කාලයක් ගත වෙන නිසා අපිට පුළුවන් හදිසි ක්‍රියාමාර්ගයක් හැටියට තවත් විසඳුම් දෙන්න. අත් වශයෙන්ම මම ඊට කලින් ওই මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ Facebook සටහනක් ඇසුරෙන්ම මේ සඳහා විසඳුම් යෝජනා කරලා තියෙනවා. බොහොම පැහැදිලිව වීඩියෝ මගින් අධ්‍යාපන පිළිකාව සූපත් කළ හැක්කේ කාටද කෙසේද කියලා වීඩියෝවක් මම කරලා තියෙනවා. ඒකෙන් මෙන්න මේ ඒකෙන් මම යෝජනා කරලා තියෙන්නේ මෙන්න මේ හදිසි විසඳුම. මේ කාරණේට දිය හැකි මේ කතා කරන ප්‍රශ්නෙට දිය හැකි හදිසි විසඳුම. ඒ කියන්නේ වරක් අපේ රටට ආව අර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා හිටපු ජනාධිපති අබ්දුල් කලාම්. ඔහු කිව්වා මේ ලංකාව දියුණු කරන්න ඕන නම් අවශ්‍ය නම් දියුණුව පාරවල් දිගේ නෙමෙයි අහසින් ගෙනියන්න කියලා. අන්න ඒ අදහස මුල් කරගෙන තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කරේ අධ්‍යාපන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කරන්න කියලා. මම මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ මොකද ඒ කලින් වීඩියෝ ඊටාම සවිස්තරාත්මකව ඒ ගැන කතා කරලා තියෙන නිසා. අධ්‍යාපන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමෙන් ඊට ඉක්මනින් ඒ කියන්නේ මාස කිහිපයක් ඇතුළත මේ අධ්‍යාපනයේ තියෙන මේ බරපතල අසාධාරණයටත් ඒ කියන්නේ මේ ටියුෂන් පාසලේ උගන්වන විෂයන් වලටම ටියුෂන් යන්න සිද්ධ වෙලා තියෙන මේ අසාධාරණයටත් විශේෂයෙන්ම ගුරු වෘත්තියේ තියෙන මේ නොදියුණුකම නිසා ඒ කියන්නේ සියලුම ගුරුවරු අර ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය වෙලා නැති නිසා ළමයින්ට ගුණාත්මක වශයෙන් ඉහළ අධ්‍යාපනයක් පාසලෙන් ලබා ගන්න හැම ළමයෙකුටම එක වගේ අවස්ථාවක් නැති නිසා ඒකට අන්නේ කාරණා දෙකටම ශනික විසඳුමක් දෙන්න පුළුවන් මේ අධ්‍යාපන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමෙන්. මම මේ වීඩියෝට මේ වීඩියෝ
පහලින් ඒ මම සඳහන් කරපු වීඩියෝ ලින්ක් එකත් දාන්නම් අවශ්‍ය කෙනෙකුට ගිහිල්ලා ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා. එතකොට දැන් ඊටාම පැහැදිලි මේ අනුවේදනීය සිද්ධිය මේ හම්ෂිකාගේ සියදිවි විහාන කර ගැනීමේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අද මුළු සමාජයේම කම්පාවට පත් වෙලා තියෙන අවස්ථාවේදී වෙනසක් කරන්න බලයට ඇවිල්ලා තියෙන මාලිමා ආණ්ඩුවට සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඇවිල්ලා තියෙන මාලිමා ආණ්ඩුවට සමාජයේ ඉහළම අපේක්ෂාව සිස්ටම් චේන්ජ් එකක් ක්‍රම වෙනසක්. ඒ ක්‍රම වෙනසක් මේ අනුවේදනීය සිද්ධිය මුල් කරගෙන ක්‍රම වෙනසකට මුළු පුරන්න පැහැදිලිම හැකියාව තියෙනවා. ඒ තුලින් හම්ෂිකාට අත්තුන මේ අවාසනාවන්ත ඉරණම නැවත වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට අත් නොවෙන්න අවශ්‍ය තත්ත්වය රටේ ඇති කරන්න පුළුවන්කම අවශ්‍ය වටපිටාව සකස් කරන්න පුළුවන්කම පැහැදිලිවම තියෙනවා. බොහොම ස්තුතියි.